සුබ සන්ධ්‍යාවක් හැමෝටම මුන්න මම අද ෆස්ට් ටයිම් ඉතාලි වලට ආවා. ඉතාලි වලට ඇවිල්ලා මේ දොමු පල්ලියට අපි අහලා තියෙන දොමු පල්ලියට යන අවස්ථාවක් හම්බුණා. මෙදින ඕකේ කියලා බලමු. ලස්සනයි. ලොකු එකක් පල්ලියක් තිබිට. ඉතින් ඇතුළට යන්නත් කිව් එකේ ඉන්න ඕන දෙයක් තමයි මම හිතන්නේ. guys මේ ඉන්නේ මට මේ ටුවර් ඉතාලි වලට ෆස්ට් ටයිම් ආවට පස්සේ හම්බෙච්ච ලංකාවේ හදවත් හොඳම හදවත් දෙයක් තියෙන අක්ක කෙනෙකුයි අයියා කෙනෙකුයි සනත් අයියයි එයාගේ වයිෆුයි සතුටුයි ගොඩක් ආදරෙයි මම මේගොල්ලන්ට මට ගොඩක් උදව් කරා මගේ වීඩියෝස් වලදී මට කියන්න ඕන කවුද මේ බිස්නස් ගොඩක් ලංකාවේ ඉඳලා මෙහෙ ඇවිල්ලා මේ කවුරුද ගොඩක් ඉන්නවා හරිම හොඳ හදවත් දෙයක් තියෙන අයියා කියලා අක්ක කෙනෙකුයි හායි කියන අයියේ හායි ciao මිලානෝ සිටි එක ඇතුලේ පොඩි මෙට්‍රෝ ට්‍රේන් එක යන්න අවස්ථාවක් හම්බුණා. මේ තියෙන අත්දැකීම. සිටි එක ඇතුලේ මිලානෝ සිටි එක ඇතුලේ තමයි අපි යන්නේ. Aku situ kami kan. මේ මම දැන් මේ වෙලාවේ ඉන්නේ දෝමුපල්ලිය එක්කම තියෙන තවත් ස්ට්‍රීට් එකක මේක තමයි මිලානෝ සිටි එකේ ඇත්තටම මිලානෝ සිටි එක කියන්නේ මේක මේ බිල්ඩින් ඔක්කොම ගොඩාක් පරණ බිල්ඩින්ස් මේ 1990 තිබ්බ ෆුට්බෝල් වර්ල්ඩ් කප් එකත් එක තමයි මේක රිනෝවේට් කරන්න පටන් අරගෙන තියෙන්නේ දැන් ගොඩක්
ජනාකීර්ණයි මේ හරිය අපට පේනද මේ ගොඩක් වෙන්නේ ෆොරිනර්ස්ලා ඉතාලියන්ස්ලාට වඩා ගොඩක් වෙන්නේ ෆොරිනර්ස්ලා මේ ගොඩක් මේ සන්ඩේ සැටර්ඩේ කියන්නේ ගොඩක් ක්‍රවුඩඩ් සිටි එකක් මොකද මේ දෝමපල්ලිය බලන්න එන කට්ටිය ගොඩක් ඉන්නවා ඒ වගේම මේ තියෙන ෂොප්ස් පවා ගොඩක් එක්ස්පෙන්සිව් අයිටම්ස් තියෙන ෂොප්ස් තමයි තියෙන්නේ ටූරිස්ට් පැත්ත ගොඩක් මාකට් කරලා තියෙන සිටි එකක් තමයි මිලානෝ සිටි එක කියලා කියන්නේ ගොඩක් ලස්සනයි පෙරිවල ස්ටේෂන් එකේ ඉන්නේ මේ බස් ටයිම් යන්නේ ටනල් එකක් ඇතුලේ බලමු ट्रेन करगන්න ඕනේ ඊට පස්සේ තමයි ස්ටේෂන් එකට යන්න පුළුවන් ගිහින් බලමු මේ ගමන ඉවර කරන්න යන්නේ මිලානෝ සිටි එකට ගිහිල්ලා අපි දැන් ආයෙත් ස්ටේෂන් එකට යනවා යන ගමන් ඉන්නේ පොඩි විනාඩි 20 විතර ගමනක් යන්නදී යන ගමන් ඉන්නේ අතට ලඟ වෙලා ඉන්නේ බයින ස්ථානෙට තමයි ඉතින් මිලානෝ සිටි එකට ගිහිල්ලා පොඩි ටුවර් එකක් පොඩි බ්ලොග් එකක් දාලා ආවේ ඒ විදිහට ගමන් ලස්සනයි සතුටුයි තවත් ඉතින් මේ වගේ වීඩියෝ එකක් අපි හම්බෙලා අස්ස වීඩියෝ okay guys bye see you